මේ වීඩියෝ එකෙන් මතක් කරන්න යන්නේ ඩිරෙක්ට් ඉන්ටරේට් කොහොමද කරන්න කියන එක. එතකොට මේ ඩිරෙක්ට් ඉන්ටරේට් කරන්න කියන්නේ දැන් වාක්‍යයක් දීලා තියෙනවා අපිට ඒක ඉන්ටරේට් කරන්න තමයි දෙන්නේ. එතකොට ඩිරෙක්ට් ඉන්ටරේට් කරන්න කලින් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එතකොට මේ ටික පුළුවන් නම් ඩිරෙක්ට් ඉන්ටරේට් පුළුවන්. එතකොට මම මේ දාලා තියෙන්නේ අවශ්‍ය දේවල් ටික. එතකොට කොටස් හතරක් යටතේ ඩිරෙක්ට් ඉන්ටරේට් කරන එක මේකේ බෙදලා තියෙනවා. එතකොට පළවෙනි සෙට් එකේ තියෙන ස්ටේට්මන්ට්ස්, දෙවෙනි සෙට් එකේ ඕඩර් රික්වෙස්ට්, තුන්වෙනි සෙට් එකේ WH questions, හතරවෙනි එකේ yes no questions. ඒක දෙකට බෙදලා තිනවා. if දාන එකයි weather දාලා ලියන්න පුළුවන්. එතකොට තව දැනගන්න ඕනි will, can, shall, may කියන ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියන එක. will කියන එක would කියන එක විදිහට වෙනස් වෙනවා. can කියන එක could විදිහට, shall, should or would විදිහට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක වෙනස් වෙන විදියක් තියෙනවා. ඒ කියන්නේ වෙනම I තිබ්බොත් ඒක V වෙනකොට يعني should would කියන එක ගැන ඒක දැනගන්නත් ඕනේ. ඒකට මම වෙනම يعني මේවාද ප්‍රශ්න අරගෙන වෙලා කියද්දි කියන්න. ඊළඟට මේ කියන එක might විදිහට වෙනස් වෙනවා. ඊළඟට දැනගන්න ඕනි මොනවද මේ tenses ටික දිනවනේ. මේ tenses ටික මේ මාරු වෙන්නේ මොන tenses වලද කියලා දැනගන්න ඕනේ. එතකොට මේ tense මෙතන තියෙන 3 4යි 6ක් තියෙනවා. මේ 6 මොනවටද මාරු වෙන්නේ කියන එක දැනගන්න ඕනේ. ඊළඟට දැනගන්න ඕනේ මේ now, this, here, this, next day, tomorrow, today වගේ ඒ වගේ තිබ්බොත් කාලය හංගවන ඒවා තිබ්බොත් ඒවා කොහොම කියන්නේ මොන විදිහටද මාරු වෙන්නේ කියන එක. එතකොට මේ හතර පුළුවන් නම් يعني මේ හතර පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඩිරෙක්ට් ඉන්ටරේට් කරන්න පුළුවන්. يعني ඕන වාක්‍යයක් ඩිරෙක්ට් දිලා තිබ්බොත් අපිට ඒක ඉන්ටරේට් කරන්න පුළුවන්. ඉන්ටරේට් දිලා තියෙනවා නම් ඒක ඩිරෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේ يعني මේක මේ නෝට් එකේ නෝට් එකක් හරි මේ සටහනක් නැති කෙනෙක් මේ හතර දාගත්ත නම් يعني මේක තමයි අර නිකන් මොකද්ද නිකන් ෂෝට් නෝට් එකක් වගේ කියලා හිතන්නත් පුළුවන්. يعني කෙටි සටහනක් එකේ දාලා තියෙන්නේ. එතකොට මේ ටික පුළුවන් නම් ඒ ටික කරගන්න පුළුවන්. මොකද මේ ටික ආදේශ කරන එක තමයි කරන්න තියෙන්නේ වාක්‍ය දැක්කම. එතකොට මේ ටික මම මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්න. يعني මම පාවිච්චි කරන විදියක් يعني දැන් මට සමහරවල්ලාට මේක පැටලලා තියෙනවා. මුල් කාලේ මට තේරුනේ නැහැ. හැබැයි ගෙදර ඇවිල්ලා මේක කොහොම හරි මතක තියාගන්න බෑ. නැත්තම් මේක يعني විභාගයේ දවසට අන්තිම දවස් බලන් ගිහිල්ලා කරන්න බෑනේ. පුරුදු වෙලා තියෙන වෙයිස මම මේ මතක තියාගන්න විදියක් يعني මට පහසු විදියට මම හදාගත්ත විදියක්. ඒක අනිත් අය මෙහෙම පාඩම් කරනවද දන්නේ නැහැ. හැබැයි මම ඉතින් මේක දැන් කියන්න. එතකොට දැන් මේ බලන්න simple present tense, simple present tense, ඊට පස්සේ present continuous tense, ඊළඟට present perfect tense, present perfect continuous tense. මේ හතර එක sentence කියන්නේ එක tense එකම්මනේ මේ කියන්නේ දැන් tense කියන්නේ tense පිළිබඳ අවබෝධය තියෙන්න මුලින්ම කියන්නේ simple present tense කියන්නේ අර වගුවෙන් තමයි මම මත තියාගන්නේ. කියන්නේ වගුව නිකන් අර මගේ ස්ට්‍රක්චර් එකක් ගහලා වගේ නිකන් කියන්නේ ඔළුවේ ස්ට්‍රක්චර් එකක් වගේ තියෙනවා. කියන්නේ simple present tense, simple past tense කියලා අර කියන්නේ වගුවක් ගහලා ඒ විදිහට යන විදිහ තමයි මම මත තියාගෙන ඉන්නේ. එතකොට මේ අර present tense කියන එක තියෙනනේ. present tense category තියෙනනේ. तर present tense category යටතේ තියෙන හතර තමයි මේ පළවෙනි තියෙන්නේ. මේ present නේ. present simple present tense, present continuous tense, present perfect tense, present perfect continuous tense. මේ දෙක බලන්න පොඩි වෙනසක් තියෙනවා. present perfect tense එකයි present perfect continuous tense එකයි. perfect tense එකටම මේ continuous කැලලක් එකතු වෙලා තිනවා. එතකොට ඒක මතක තියාගන්න මේ continuous කැලලක් තමයි මෙතනදී අමතරව එකතු වෙන්නේ. ඒක මම මේ කියන්නේ ටෙස්ට් පිළිබඳ අවබෝධය නැති කෙනෙක්ට උනත් අර මතක තියාගන්න පහසුකම. ඒකතර මේක මේ අර නික විද්‍යාත්මක පදනමක්වත් නැත්නම් තර්ක කිරීමකින්වත් නෙවෙයි මේක මතක තියාගන්න පහසු විදිහට තමයි මම මේ කියන්නේ. ඊළඟට simple present tense වලට පස්සේ අනිවාර්යෙන් present continuous. එතකොට මේක past tense වලටත් අදාළයි. tense ටික මතක තියාගද්දි simple past tense ඊළඟට past continuous tense ඊළඟට past perfect tense ඊළඟට past perfect continuous tense. මම කියන එක කියන වේගය වැඩි නම් පොඩ්ඩක් වේගය අඩු කරලා හරි නැත්නම් ලියලා හරි බලන්න. එතකොට tenses ටිකක් මික්කන්න මතක තියාගන්න පුළුවන්. මම මතක තියාගන්නේ අර එකම රටාවක් තියෙනනේ. රටාවෙන් තමයි මම මතක තියාගන්නේ. එතකොට මම මේ මතක තියාගන්න විදිහට කියන්නේ දැන් අර වෙනම කටපාඩම් කරන්නවත් තරක කරලා ගන්නවත් මේ කාලයකුත් නැහැ. අනික මේක එහෙම තරක කරලා ගන්න දෙයක් නැහැ. මේක නිකන් මතක තියාගන්න පුළුවන්. එතකොට මේ present කියලා tense හතරක් එනවනේ. ඒ tense හතර මාරුන විදිය බලගන්න. simple present tense යනවා simple past tense වලට. ඒ කියන්නේ වාක්‍ය අපි direct එක ඉන්ඩිකේට් කරද්දී. ඊට පස්සේ present continuous tense එක past continuous tense වලට යනවා. present perfect tense එක past perfect tense වලට යනවා.
present perfect continuous tense එක යනවා past perfect continuous වලට. බලන්න පොඩි රටාවක් නැද්ද කියලා. present tense එක simple present tense එක simple past tense එකට යනවා. ඊළඟට present continuous tense එක past continuous. present perfect past perfect. present perfect continuous past perfect continuous. බලන්න ඒක හරිම සරලයි. අර මේ වෙනම ලියාගෙන ඉවරලා තමන් ඔබට බලවනම් ඒක වෙනම මතක තියාගෙන දෙන්න. මේ කියන්නේ පොඩි දෙයක් දිනේ හැටි. ඊළඟට තව ටෙන්ස් දෙකක් තියෙනවා. දැන් මේ පැත්තට සිම්පල් කියන්නේ වාක්‍ය දිහා තියෙනවා කියන්නේ සිම්පල් පාස්ට් ටෙන්ස් වලින් ඊළඟට පාස්ට් කන්ටිනියස් ටෙන්ස් වලින් ඊළඟට තියෙනවා. එතකොට එහෙම වුණොත් දැන් මෙහෙම දැන් පාස්ට් ටෙන්ස් එක අගුව යන්නේ කොහොමද? පාස්ට් සිම්පල් පාස්ට් ටෙන්ස්, පාස්ට් කන්ටිනියස් ටෙන්ස්, පාස්ට් පර්ෆෙක්ට් ටෙන්ස්, පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් ටෙන්ස්. හැබැයි past perfect continuous පල්ලෙහාට එන්නේ නැහැ. එහෙම වාක්‍ය දීලා අපිට ඉන්ටරේට් කරන්න කියන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් ඉන්ටරේට් එකක් දීලා අපිට ඩිරෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ඩිරෙක්ට් එකක් ඉන්ටරේට් කරද්දී simple past tense past continuous tense වලින් විතර දෙන්නේ. එතකොට simple past tense එකක් දුන්නොත් ඒ යනවා past perfect tense වලට. past continuous tense එක යනවා past perfect continuous tense වලට. එතකොට එතෙන්දී වෙලා තියෙන්නේ මේ පල්ලෙහා දෙකට එන දෙක තියෙනවනේ මේ තියෙන්නේ. ඒ පල්ලෙහාට එන දෙක උඩින් මේ මෙතන තිබ්බ දෙක මෙතනට අරගෙන තිබ්බ කියලා හිතන්න නිකන් මම කියන්නේ මම මතක තියාගත්ත විදිහ මේ කියන්නේ හරිද දැන් හරිනම් ටෙන්සස් වගේ යනකොට past tense past continuous tense past perfect එක මෙතනට past perfect continuous tense හැබැයි direct indirect කරද්දී ආයෙ වෙනම දෙකක් එන්නේ නැහැ මෙතන මේ වගේ දෙකක් මෙතනට එන්නේ නැහැ ඒක simple past tense වගේ තිබ්බොත් past perfect tense වලට හරවලා ලියන්නේ අපි past continuous tense වලට තිබ්බොත් past perfect continuous tense වල ලියනවා. තේරෙනවද? එතකොට මේක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. පොඩ්ඩක් වීඩියෝ එක යන මම කියන වේගය වැඩි නම් පොඩ්ඩක් නවත්තලා හරි බලන්න මම මේ උපරිම සරල මට්ටමින් විස්තර කරන්නේ. මීට වඩා සරලව මේක කියන්න බෑ. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ මේකේ උපරිම මේකේ සරල කරන්න පුළුවන් උපරිමයේ සරල කරගෙන මේ කියන්නේ ගන්න පුළුවන් උපරිම මේ කියන්නේ කෙටි සටහනක් බවට පත් කරලා තමයි මම මේ කියන්නේ. එතකොට මේක වේගය වැඩි නම් අඩු කරලා පොඩ්ඩක් බලන්න. එතකොට මේ ටික පොඩ්ඩක් අවබෝධය තියෙනවා නම් ඩිරෙක්ට් ඉන්ටරේට් කරන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකේ මේ ඩිරෙක්ට් ඉන්ටරේට් කරන විදිය වාක්‍ය ටික කරගෙන ඉවරලා කරලා පෙන්නන්න. එතකොට ඒ විදියට වාක්‍ය හදන්න. එතකොට ඒ ටික අවුලන්තු ඒ ප්‍රශ්නේ කරගන්න පුළුවන්. මේක එන්නේ ග්‍රැමර් පේපර් එකේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ හැම අවුරුද්දකම වගේ තිබ්බේ නැද්ද? ඔබද මට හරියට මතක නැහැ. කොහොම හරි මේක සාමාන්‍යයෙන් එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසා අනිවාර්යයෙන් මේකට ලෑස්ති වෙන්න. එන්න පුළුවන් කියන්නේ එන්න පුළුවන් සාමාන්‍ය ගන්න අනිවාර්යයෙන් මේකට ලෑස්ති වෙන්න. මේක කියන්නේ මම ගොඩක් අවුරුදු වල දැකලා තියෙනවා. එතකොට මේකට ලෑස්ති වෙන එක හොඳයි. මේකේ ලකුණු සැලකිලි ප්‍රමාණයක් තියෙන නිසා ඒ ලකුණු ගන්න පුළුවන් නිසා ඒකට ලෑස්ති වෙන්න.